කෝස් එක තුල ගොඩ නැගෙන්න. මූලික ඡායාරූප දාලා මේ කියන දේවල් අහලා. හරි. ඒ නිසා මෙතෙන්දී අපි කරන්න ඕනේ දේ තමයි අපි නිතරම ඡායාරූප එක්ක ටච් එකේ ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි ෆොටෝස් බලන්න ඕනේ. ඉන්ටර්නැෂනල් අවෝඩ් විනර්ස් ලගේ ෆොටෝස් අපි මේ ගෲප් එකේ දානවා යම් ප්‍රමාණයකට විශේෂයෙන්ම ඔගොල්ලෝ ඉන්න රටවල් වල ෆොටෝග්‍රැෆි පොත් කඩ තියෙනවානේ. ඒ පොත් කඩවලට ගිහිල්ලා ෆොටෝස් බලනකොට ෆොටෝග්‍රැෆි එක්සිබිෂන් බලනකොට හොඳ ෆොටෝග්‍රැෆර්ස්ලාගේ ෆොටෝස් වෙබ්සයිට්ස් වලින් බලනකොට හරිද මම ඔයගලන්ට කියන්නේ මෙහෙමයි ගොඩාක් ඇනලයිස් කරන්න යන්න එපා පොත් මිලදී ගන්න යන්න එපා ලොකු වෙලාවල් ගත කරන්න එපා ඇත්තටම පොත් සාප්පු වලට ගිහිල්ලා පොත් බැලුවට අය කරන්නේ නැහැ හරිද පොත ගන්න කලින් බලන්න පුළුවන් පෙළක් පොත් සෙල ඕපන් කරලා තියෙනවා නමුත් ඕපන් තියෙන පොත් තියෙනවා බලන්න පුළුවන් ඒ වගේම ඔයගොල්ලෝ ඉන්න රටවල් වල ලයිබ්‍රරිස් තියෙනවා හරිද ලයිබ්‍රරි වලින් ගන්න පුළුවන් මම කාටවත් මුදල් ලියතන් කරලා පොත් ගන්න කියන්නේ නැහැ. ඒකල හැබැයි ඕගොල්ලන්ට හැකියාව තියෙනවා පොත් කඩේකට ගිහිල්ලා ඒ වගේම ලයිබ්‍රරි එකට ගිහිල්ලා පොතපත පොඩ්ඩක් බලන්න මම කියන දේ කරන්න ඇයි කියලා අහන්න එපා මම බොහොම සරලව හේතුව කියනවා මම ට්‍රේනර් කෙනෙක් පුහුණු කරුවේ මම හේතුව කියන්නම් ඔයා බලනකොට ඒ S2 ගිහිල්ලා ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට ඒ ඡායාරූපය යනවා. ඔයා නොදැනීම ඔයාගේ කැමරාව අරගෙන එළියට යනකොට මේ ඡායාරූප ඔයාට එනවා. ඔයා මේ වැඩසටහනට ඇවිල්ලා මේ කරුණු අහනකොට ඔහේ අහගෙන ඉන්න. නැවත බලන්න, නැවත අහන්න මේ වැඩසටහන. ඒ බලනකොට ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට ගිහිල්ලා ඉබේම ඔයා ෆොටෝ ගන්නකොට හරි ෆොටෝ එක ඔයා තුලින් එනවා. මේ අපේ නදීෂා පිමාල්ටි ඡායාරූප ගැන කතා කරන්නේ. දීර්ඝ කාලීන පන්තියේ ඉඳලා දීර්ඝ කාලීනව මේ ඔන්ලයින් එකේ ඉඳලා හිටලා ෆිසිකල් හම්බ වෙලා ඒ ඡායාරූප ගැන කතා කරලා ඒක අහලා කතා කරන්න හුරු වෙලා දැන් ටක් ගාලා ඒ නිසා මේකේ වැරදි මේකේ හරි කියන දේවල් ටික ටක් ගාලා මීටර් වෙනවා. ඒක වෙන්නේ මම නදීෂා පිමල්ටි කියන එක මම දන්නේ නැහැ අද එනවයි කියලා සෙටප් කරලා නෙමෙයි අපි කලින් කතා කරන්නේව තෝරා අපි මේ කලින් බලන්නේ ඒ විදිහට කරන්නේ. ඒ නිසා මම කිව්වේ පොත බලන්න ප්‍රදර්ශන බලන්න ඒ බලනකොට ඒව ගිහිල්ලා වගේ සබ්කොන්ෂස් මයින්ඩ් එකේ රැඳුනහම අනිවාර්යයෙන්ම ඔයාට හොඳ ෆොටෝස් ගන්න හැකියාව තියෙනවා.